හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් ගේන්න හිතුවා රෝමි තිබ්බ ක්‍රිස්මස් වර්ල්ඩ් ෆෙස්ටිවල් එක හරිම ලස්සනයි මන්නම් පළවෙනි වතාවට ඇතුළට යන්නේ චූටි පුතා එනකම් ඉන්න වුණා මේ වගේ දේවල් බලන්න යන්න ඉතින් අර වැඩත් එක්ක ටයිම් එක බැලන්ස් කරගන්න අමාරු නිසා යන්න හම්බුන්නේ නැහැ දැන් මෙයා ඉන්න නිසා අනිවාර්යෙන්ම යන්න ඕනනේ ඉතින් එන්න ගියන් ඇත්තටම හරිම ලස්සන තැනක් ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා ඉතින් ගයිස් මං අර මුලදී කිව්වා වගේ මාත් කවදාවත් ගිහිල්ලා නැහැ මේ වගේ ෆෙස්ටිවල් එකක් බලන්න ඒ කියන්නේ ක්‍රිස්මස් ෆෙස්ටිවල් එකක් මේ වගේ බලන්න ගිහිල්ලා නැහැ එන්ට්‍රස් එකේදීම මටත් පොඩ්ඩක් ආසයි තුන ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ හරියටම කිව්වොත් වෙනම ලෝකයකට ගියා වගේ හැඟීමක් ඇති වෙනවා ඉතින් එන්නකෝ බලන්න මුළු ඒ කියන්නේ මුළු ඔක්කොම ක්‍රිස්මස් එක මුළු අර මේ කොහොමද මං කියන්නේ ඔක්කොම යාලා එතනම පොඩි තැනක සිටි එකක් වගේ හදලා මුළු ඔක්කොම ටික තමයි ක්‍රියේට් කරලා තිබ්බේ. ඉතින් හරිම ලස්සනක් තියෙන්නේ. යමුකෝ ඔක්කොම ටික බලන්න. අංකල් ගාඩේ. යන්න අංකල් ගාඩ. යන්න.
ඉතින් යාළුවනේ අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තියෙනවා මෙතන යන්නේ වේදිකා නාට්‍යයක් මේ රට ගොඩාක්ම මාර ලැබියාවක් තියෙනවා මේ වේදිකා නාට්‍ය වලට. කියන්නේ එතෙන්ද තියෙන තැන ෆිල්ම් හෝල් එකට වැඩි ගොඩාක් වෙනස්. වේදිකා නාට්‍ය වලට පුදුමාකාර තැනක් දෙන රටක් තමයි මං හිතන්නේ ඉතාලිය. මං දන්න තරමට. ඉතින් අර චූටි බබාලගේ ඉඳලා ලොකු මිනිස්සෙක් වෙනකම්ම අර වේදිකා නාට්‍ය කියන දේ මාරම විදිහට දෙන රටක්. මම ඒක දැක්ක විශේෂම දෙයක් තමයි දැන් අපේ ලංකාව වගේ නෙවෙයි මෙහි ගොඩක් වෙනස්. දැන් සාමාන්‍ය අපි ෆිල්ම් එකක් වාන්නේ ගොඩක් කැමති අපි ලංකාවේ අපි ඒ වගේ නෙවෙයි ඉතාලියේ වේදිකා නාට්‍ය වලට තියෙන අමුතුම තැනක්. ඉතින් මේ එතන ක්‍රිස්මස් වර්ල්ඩ් එකේ තිබ්බ පොඩි වේදිකා නාට්‍ය කෑල්ලක්. ඉතින් හරිම ලස්සනයි. අපි නාට්‍යයත් බලලා මෙහෙම තමයි ඉතින් වටේ රවුමක් ගන්න ගියේ. ඉතින් ගයිස් මේකත් අමුතුම තැනක් නෙවෙයි. කොහොමද මම කවදාවත් දෙකල නැති වැඩක් මෙතනත් වෙන්නේ. මෙතන තියෙන්නේ ටෙඩීස්ලා බෝනික් එක්කම මෙතන ඉන්නවා. ඉතින් අපි කැමති බෝනික් අරන් අපිටම පුළුම් පුරව ගන්න පුළුවන්. එක්ක අතින් නැත්තම් මැෂින් එකෙන්. ඉතින් මාත් දැකලා තිබ්බේ නෑ මේ දේ. මාරම ඉන්ට්‍රෙස්ටිං වැඩක්. මාත් දැක්කේ පළවෙනි වතාවට. මේක තමයි මැෂින් එකෙන් පුරවන විදිය. නැත්තම් එයාලා අපිට පුළුම් දෙනවා. අපිට අතින් පුරවගෙන ඊට පස්සේ යාලා මහලා දෙනවා. ඉතින් ජීවිතේ පළවෙනි වතාවට තමයි මාත් මේ දේ දැක්කේ. හරිම ලස්සනයි. ඉතින් මෙහෙම තමයි වැඩේ වෙන්නේ. ඉතින් පොඩි බබාලා නම් හරි ආසාවෙන් එතන ඉන්නේ. මේ බබාලා විතරක් නෙවෙයි මාත් දැක්කේ පළවෙනි වතාවට. ඉතින් ගයිස් මෙතන උනේ අමුතුම වැඩක්. මේක දැක්කට පස්සේ යන්න ඕනේ කියලා කිව්වා. හැබැයි මේක ස්පීඩ් එක වැඩි වෙද්දී උඩට පල්ලෙහාට යද්දී චූටි පුතා හොඳටම බය වුණා. ඊට පස්සේ ඉතින් යන්න බෑ කියලා ඉතින් වටේ රවුමක් ගාන එක තමයි වෙරේ. දැන් යන්න ඕන අනේ ඕන කිව්වේ යන්න. අනේ මට ඕනේ. අනේ අංකෝ අනේ. අනේ මට බයයි. අනේ බය වෙන්න බෑනේ. 。
Hmm? Satu ini, bayarnya ini? Bayarnya, kaki atas. Mandano alla. Mandakka ikkena kiti alla ನಾವು kiti. Isha, gua bayarnya ini? Nah, cutak ke bayarnya ini? Mo camera utaranya nanti. In questo 14 dicembre 2025, una giornata intensa, bellissima che stiamo trascorrendo insieme alla nostra compagnia. Ancora qualche istante e siamo pronti per iniziare, quindi vi chiediamo, anche per chi ci ascolta dalle altre città, di lasciare il centro del parco libero. Dove sono le mani a tempo tutti?
ඉතින් ගයිස් ඔන්න ඔහොම තමා දවස ගෙවිලා ගියේ. දන්නේම නැතුව රැත් වෙලා ඇත්තටම ලස්සනයි. දවස ගෙවුණා දැනුනෙත් නැහැ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම් ඔයාලා වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තමා පුළුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට නොටිෆිකේෂන් එකක් විදිහට හම්බෙනවා. ඉතින් කියන්න අමතකුණානේ අපිට මේක ඇතුළට යන්න ගිය ටිකට් වලට යුරෝ 52යි 750ක් මම හිතනවා ඒ යුරෝ 52යි 750ට මෙයාලා සාධාරණයක් ඉෂ්ට කරා කියලා. ඉතින් ඔන්න ඔහම තමා දවස චූටි පුතත් එක්ක ක්‍රිස්මස් වර්ල්ඩ් එක ගෙවුනේ. ඉතින් අලුත් වීඩියෝ එකක් වෙලාවත් තිබ්බ ගමම දාන්න උපරිම try එකක් දෙනවා. වැඩත් එක්ක නිසා තමා මොකවත් කරගන්න බැරි. ඉතින් එදා ඇත්තටම අපි ගිහපු දවසේ මාරම සෙනගක් හිටියා. ගොඩාක් සෙනගම ක්‍රවුඩ් එක කියන්නේ උපරිම සෙන්ටර් එකේ රොමි සෙන්ටර් එකේ මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. ඔන්න ගිහිල්ලා ඉතින් චුටි පුතාට චොකලට් කන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඒ ෂොප් එකකට ගිහිල්ලා තමයි අපි ගෙදර ගියේ. ඉතින් ගයිස් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අපි ගිහිල්ලා එන්නම්. Disappear.